මේ තියෙන නිසා V15 කාරේ හෙඩ්ලයිට් එකේ එළිය. මේක රැට නම් ගොඩක්ම එළිය නෑ. මේ දවල්ට තියෙන එළිය මේකේ තියෙන H4 B හෝල්ඩර් එකක් තියෙන්නේ. ඒකට බලමු අපි H4 LED එකක් හයි කරගන්න පුළුවන්ද කියලා. මේකේ හෝල්ඩර් එක නම් වෙනස් කට්ට දෙකම. ගොඩක්ම වැස්ස වෙලාවට නම් පාරේ යන්නම් බැරි තරමට එළිය අඩුයි. බලමු අපි ඒක හයි කරගන්න පුළුවන්ද කියලා. දැන් ටැංක් එක ගල්ලා අයින් කරන්න වෙනවා. නැත්නම් අපිට මේක බල්බ් එක හයි කරගන්න පොඩි ඉඩක් මදි. කරට අපිට පුළුවන් මේ ලොක් එක බලන්න මෙහාට කරලා තියන්න ටොට්ටක් එහාට බලන්න. දැන් ඊට මදි අපිට. දැන් හෝල්ඩර් එක එලෙව්වා. තියෙන මේ කට්ට කැල් ටිකක් තියෙනවා. ඒකට අපිට ගානට සෙට් වෙන්නේ නැහැ මේ H4 එක. H4B තමයි මේ හෝල්ඩර් එකේ තියෙන්නේ. මේ තියෙන බල්බ් එකේ හෝල්ඩර් එක පොඩි. මේකේ මේ කට මේ ලොකුයි මේකේ තියෙන H4 මේක H4B මේ තියෙන බල්බ් එක. පිටුන බල්බ් එකකින් මේ වටේ කැල්ල ගලව ගන්න. මෙතන පොඩි කැල් ටිකක් තියෙන කට්ට පොඩි. ඒක නියනකින් අල්ලපුවාම ටික ගැලවිලා එනවා. අපිට මේ කැල් විතරක් වටේ කැල්ල ගලව ගත්තොත් අපිට ඒ ගානට අනිත් H4 එක හදාගන්න පුළුවන් අපිට. තියෙන ගලවගත්ත කැල්ල. මේ H4B එකේ තියෙන H4 එක. ඉතින් මේක උඩින් තියලා මාක් කරලා කපලා හදාගමු මේ කැල්ල. මේ ආකාරයට ග්‍රයින්ඩරෙන් කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කට්ට තුනක් දෙන්න මාක් කරලා දැන් මම ග්‍රයින්ඩරෙන් කපලා තියෙන්නේ මේ කැල්ල. බලමු අපි මේක හෝල්ඩරේට සෙට් වෙනවද කියලා. ගානට කටට සෙට් වුණා. හැබැයි මේකේ අර බල්බ් එක වැහෙන කෑල්ලක් තියෙනවා. ඒකත් අපි ගලවලා අයින් කරන්න ඕනේ. තියෙන්නේ නැත්තම් එළිය නැති වෙනවා. අර ඉස්සරහා තියෙනවනේ. ඒක ගන්න අමාරුයි පොඩ්ඩක්. ඇතුලේ මේ හෝල්ඩර් එක අපොල්ලට වැඩිය ලොකුයි මේ බල්බ් නමලා තියෙන එක. ඒකත් අපි නමලා අරගන්න බලමු එළියට. කෑල්ල නම් සෙට් වෙනවා. මේ ලොක් එකත් දාන්න පුළුවන්. තන ස්ක්‍රූ පයින්යක් තියෙන එක ගලවලා තමයි මේ කෑල්ල එළියට ගන්න තියෙන්නේ. තාම්පිට LED එකේ බල්බ් එක වැහිලා තියෙන්නේ මේ. දැන් මට එච්චර එළියක් පේන්නේ නැහැ. මේ තියෙන්නේ පොඩ්ඩක් පෙන්නන්න ඒක ගන්න පොඩ්ඩක් අමාරුයි කෑල්ල. මේක ගන්න බෑ. මේක පතුරු ටික නමලා ගන්න ඕනේ. බලමු අපි ඒකත් එළියට ගන්න. මේ ආකාරයට එකේ කෑල් ටික නම්මලා එළියට ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් try එකක් දෙන්න ඕනේ. ප්ලැට් ටියනකින් කෑල් ටික ඇතුළට නම්මලා තමයි මේ කෑල් මේ හෝල්ඩර් එක කටින් එළියට ගන්න තියෙන්නේ. නැත්තම් ගන්න අමාරුයි පොඩ්ඩක්. හෝල්ඩර් එක කටේ කෑල්ල නම් දැම්ම බලමු අපි හෝල්ඩර් මේ LED එක දාලා බල්බ් එක කොහොමද කියලා. හෝල්ඩර් ඉස්සර කෑල්ල යට කෑල්ල දාලා ඊට පස්සේ මේ කප් එක දාලා ඊට පස්සේ මේ බල්බ් එක දාලා තල්ලු කරන්න. නැත්නම් අපිට මේ කප් එක දාගන්න බැරි. නැත්නම් මේක වැස්ස වෙලාවට තෙමෙනවා. බල්බ් එක පේන බලමු අපි ලයිට් දාලා කොහොමද කියලා. කට්නම් හයි කරලා බලමු එකේ එළියයි LED එකේ එළියයි මේ අපේ සාමාන්‍ය බල්බ් එකේ තියෙන බල්බ් එකේ එළියයි තියෙනවා. එළියක් තියෙන බලමු රැට කොහොම වෙයිද.
අනිත් පැත්තත් එළියට ගත්ත බැට්ටි ගලවලා පොඩ්ඩක් පිටිපස්සට ගන්න ඕනේ. මේ කෑල්ල මේ පොඩි ස්ක්‍රූ පීනක් දාලා මේ පතුරු ටික ඇතුලෙන් නමන්න ඕනේ. නමලා තමයි ගන්න තියෙන්නේ. මේක තමයි බල්බ් එක කවර්ලා තියෙන්නේ. හොල්ඩත් හරි කරා